සුබ දවසක් ඔයාලා හැම දිනෙටම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ විභාගයට සූදානම් වෙන ඔයාට ගොඩක්ම වැදගත් වෙන කරුණු පහක් ගැන. වීඩියෝ එකේ තියෙන හැම කරුණක්ම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. පළමු පියවර තමයි පැමිණිලි කිරීමෙන් වළකින්න. පාඩම් කරන නංගිලා මල්ලිලාට තියෙන ලොකුම නරක පුරුද්දක් තමයි මේක. ඒ තමයි පාඩම් නොකර ඉන්න එක ගැන නිදහසට කරුණු හදා ගන්නවා. ඒ වගේම අනිත් අයට චෝදනා කරන්න පටන් ගන්නවා. මාව මේ පන්තියට දැම්මේ නැහැ. මට පන්ති යන්න කැමැත්තක් නැහැ. මම පන්ති වලට යනවා. ඒත් මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මේ වගේ නිදහසට කරුණු සිය ගාණක් මනසේ හදා ගන්නවා. ඒත් ඇත්තම දේ තමයි අපි කොයිතරම් කතන්දර හැදුවත් නිදහසට කරුණු කිව්වත් මේ ලෝකේ විශ්වාස කරන්නේ සාර්ථක වුණ පුද්ගලයන් විතරයි. අපිට ඇත්තටම ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා කියලා හිතමු. ඒ ප්‍රශ්නේ ගැන රියැක්ටිව් විදියට හිතුවොත් අපි හිතන්නේ මං ගාව මේ නෝට් නැහැ, මං ගාව මේ පොත් නැහැ, අපිට සල්ලි නැහැ, මේ දේවල් තිබුණා නම් මටත් හොඳ රිසල්ට් එකක් ගන්න තිබුණා කියලා. අපේ අසාර්ථකත්වය ගැන, අපි දැන් ඉන්න තැන ගැන කතාවක් හදලා කිය ඉන්න පුළුවන්. අපි ඇක්ටිව් විදියට ප්‍රශ්න ගැන හිතනවා නම් අපි හිතන්නේ මුහුණ දෙන ප්‍රශ්නය විසඳගෙන කොහොමද හොඳ රිසල්ට් එකක් ගන්න කියලා. මං ළඟ තියෙන්නේ මෙච්චරයි, මට මේ දේ හොඳටම ඇති, මම උපරිමයෙන්ම වැඩ කරනවා, මේ දේවල් ප්‍රයෝජනෙට අරන් මම මගේ හීනට යනවමයි කියලා හිතනවා. ඔයා ළඟ නැති දේ ගැන බලනවා වෙනුවට ඔයා ළඟ තියෙන දේ ගැන ධනාත්මකව බලන එක තමයි මම මේ කියන්නේ. ඔයාට පුළුවන් නම් දුෂ්කර තැන් වලින් තමන්ගේ ගමන ආරම්භ කරලා තමන්ගේ හීනය හැබෑ කරගත්ත අය ගැන ටිකක් මතක් කරලා බලන්න. එතකොට ඔයාට තේරෙනවා ඔයා ළඟ කොච්චර දේවල් තියෙනවද කියලා. හරි. අංක 2 තමයි සැලසුම් කිරීම. ඔයා ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා වුණත් ඔයා ළඟ ප්ලෑන් එකක්, සැලසුමක් නැත්තම් ඔයා මොන දිශාවටද ගමන් කරන්නේ කියලා ඔයාලට අදහසක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා විභාගයට හොඳ රිසල්ට් එකක් ගන්න වැඩ කරන ඔයාට හොඳ සැලසුමක් තියෙන්න ඕන. කලින් අවුරුදු වලට ඇවිත් තියෙන ප්‍රශ්න පත්‍ර බලන්න. යම් දෙයක් ගැන පාඩම් කරනකොට මේ වෙනකම්ම ඒ මාතෘකාව යටතේ මොන වගේ ප්‍රශ්නද විභාගයට ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. මේ විදියට කරාම අපි වැඩිපුර අවධානය දෙන්න ඕන මොන පාඩම් වලටද කියලා අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා. තුන්වෙනි පියවර තමයි අතපසු කිරීම අවම කරන්න. අපි ඕනෑකමින් දෙයක් අතපසු කරනවා නම් ඒ දෙයට එක හේතුවක් තමයි අපි කරන්න යන දේ ගැන අපිට පැහැදිලි අදහසක් නොමැතිකම. මේ ගැටලුව විසඳගන්නේ කොහොමද? මේ ගැටලුව වලින් මිදෙන්න අපි දීර්ඝ වැඩේ පොඩි කොටස් වලට වෙන් කරන්න ඕන. මෙහෙමයි. එක දිගට විනාඩි 45ක් තමයි මම පාඩම් කරන්න යන්නේ කියලා ඔයාගේ මොලේ උපක්‍රමශීලීව රවට්ටන්න. මේකෙන් ඔයා වැඩේ පටන් ගනිද්දි ඔයාට ඇතිවන පීඩනය අවම කරගන්න පුළුවන්. අංක 4 ගැඹුරු අවධානය. සෝෂල් මීඩියා රජ කරන අද වගේ කාලෙක අපි කොහොමද අපි කරන වැඩේට හරියට අවධානය දෙන්නේ? අපි 100% අවධානය දීලා කරන වැඩ ඩීප් වර්ක් කියලා හඳුන්වනවා. මෙහෙමයි. මුලින්ම ඔයා පාඩම් කරන්න වෙලාවක් තෝරගන්න ඕන. ඒ වගේම ඒ වෙලාවට ඔයාට කරදරයක් වෙන කිසිම දෙයක් ඔයා ළඟ තියාගන්න එපා. විශේෂයෙන්ම ඔයාගේ ෆෝන් එක. කාගෙන්වත් කරදරයක් නැති තැනක් වේලාවක් තෝරගෙන ඔයා පාඩම් කරන්න පටන් ගන්න. ටාගට් එකක් හදාගන්න. මම මේ තරම් වේලාවක් 100% අවධානය දීලා වැඩ කරනවා කියලා. මුලින්ම ඔයාට පැයක් වගේ තමයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. ඒත් මේ විදියට හැම දවසකම ඩීප් වර්ක් එකට විශේෂ වේලාවක් වෙන් කරාම ටිකෙන් ටික මේ කාලය වැඩි කරගන්න පුළුවන්. දවස් 66ක් ඔයාට මේ විදියට මේ වැඩේ කරන්න පුළුවන් නම් 67 වෙනි දවසේ ඉඳලා ගැඹුරු අවධානයෙන් වැඩ කරන එක ඔයාට අමාරු වැඩක් වෙන්නේ නැහැ. අංක 5 ක්‍රියාශීලීව නැවත සිහිපත් කරන්න. අවධානයෙන් පාඩම් කරාට පස්සේ එතනින් නතර වෙන්නේ නැතුව ඒ පාඩම් කරපු විෂය කරුණු නැවත සිහිපත් කරන්න ඕන. ඔයාට පුළුවන් නම් කාට හරි මේ ඉගෙනගත්තු කරුණු උගන්වනවා, ශබ්ද නගලා කියවන්න. මේ විදියට අපි ඉගෙනගත්තු කරුණු කාට හරි කියලා දෙද්දි ඒ විෂය කරුණු ගොඩ කාලයක් අපේ මතකයේ රැඳෙනවා. ඒ වගේම ඔයා කාට හරි කියලා දෙනවා වගේ ශබ්ද නගලා උගන්වද්දි ඒ දේ රෙකෝඩ් කරගන්න ඔයාට පුළුවන් නම් මේ පාඩම ආපහු දවසක බලද්දි පාඩමේ අපැහැදිලි තැන් ආවොත් මේ රෙකෝඩින් එක අහන්න ඔයාට පුළුවන්. මෙහෙම අහද්දි ඒ සියලු දේවල් නැවතත් ඔයාට මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා මොකක්ද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවන්ට පේන්න ෂෙයා කරන්න.
මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක් ඔයාලා හැම දිනෙටම.